උදේ නැගිටියම ෆෝන් එක කිව්වා. හේ චාර්ජ් කරලා නැත්තේ ඇයි? මං කිව්වා නින්ද ගියානේ එක කිව්වා. හරි දැන් විඳවන්න යාළුවා. නෙක්කොන් කලාම වේගයි කූරුමිය වගේ රීල් එක නතර වුණා. හිතත් නිකක් කැඩුනා. වයිෆයි මට පිටුපා හැරියා. ඩේටා කිව්වා අද මගේ මූඩ් නෑ. අම්මා කියනවා ෆෝන් එක අහකට දාන්න. තාත්තා කියනවා පොතක් අරගෙන බලන්න. ඒ ෆෝන් එක කියනවා මං තමයි වැදගත්. අනිත් දේවල් පස්සේ බලමු. එලාරුම් එක නාද වුණා. මං ස්නූස් දාලා මිනිත්තු 5ක් නැවත නින්ද ගියා. නැගිටලා බැලුවම කාලය මට කිව්වා මචං අදත් පරක්කුයිනේ. දැන් තේරුනේ එකම සත්‍යය මේක තමයි ලෝකේ කතාව. අපි ෆෝන් එක වැඩියෙන් භාවිත කරනව නෙවෙයි. ෆෝන් එක තමයි අපිව පාලනය කරන්නේ මචන්ලා.